ප්‍රසිද්ධ භික්ෂුන් වහන්සේ නමක් සම්බන්ධයෙන් එල්ලවන බරපතල චෝදනා කිහිපයක් මේ වන විට සමාජයේ දැඩි කතාබහට ලක්ව තිබෙනවා. අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි සීලා ප්‍රේමකාන්ති මහත්මිය පවසන්නේ වසර 20කට ආසන්න කාලයක් Taman සහයෝගය ලබා දුන් බව කියන ගලිගමුවේ ඥානදීප හිමියන් විසින් Tamanට සහ තම පවුලට විවිධ බලපෑම් සහ තර්ජන එල්ල කර ඇති බවයි. ඇය සඳහන් කරන්නේ 2024 වසරේ දෙසැම්බර් මාසයෙන් පසුව Tamanට මරණ තර්ජන පවා එල්ල වූ බවත් ඒ සම්බන්ධයෙන් තමන් සතුව ඇති බව කියන හඬපට ලේඛන සහ වෙනත් සාක්ෂි කිහිපයක් මාධ්‍ය වෙත ඉදිරිපත් කළ බවයි. තවද තම නිවස සහ ඉඩම් සම්බන්ධයෙන් බලහත්කාරකම් සිදු කිරීමට උත්සාහ දරන බවටද ඇය චෝදනා කරනවා. මෙම සිදුවීම හේතුවෙන් තමන් සහ තම දියණිය ජීවිත ආරක්ෂාව පිළිබඳ දැඩි බියකින් පසුවන බව පවසන සීලා ප්‍රේමකාන්ති මහත්මිය තමන්ට අවශ්‍ය ආරක්ෂාව ලබා දෙන ලෙස ජනාධිපතිවරයා අගමැතිවරිය සහ ආරක්ෂක අංශ වෙතින් ඉල්ලීමක්ද සිදු කර තිබෙනවා. මේ අතර මේ පිළිබඳ රාජාංගනයේ සද්ධාරතන හිමියන්ද අදහස් පළ කර තිබුණා. ඥානදීප ස්වාමීන් වහන්සේ ව්‍යාජ ලිපි ලේඛන හදමින් ඒ වගේම AI තාක්ෂණය යොදාගෙන අසභ්‍ය පින්තූර හදමින් උන්වහන්සේව අවුරුදු 20ක් තිස්සේ රැකබලාගත්තු මට නිନ୍ଦා අපහාස කරමින් මුළු සමාජයටම ජනමාධ්‍ය ඔස්සේ ඒ මාධ්‍ය ඔස්සේ Facebook මගින් නොයෙකුත් විදියට නිନ୍ଦා අපහාස කරනවා. මෙන්න ඒ කාලේ මෙන්න ඒ හාමුදුරුවෝ මුමුණ ගෙහිච්ච කාලේ මෙන්න දැන් ඉන්න විදිය මේ සාමනීරවදිය ඔන්න එදා ඉඳලා උදව් උපකාර කරලා අවුරුදු 20ක් වෙනකන් මේ හාමුදුරුවන්ට බොහොම ආදරයෙන් ගෞරවයෙන් සැලකලා ස්වාමින් වහන්සේ නමක් හැටියට අපි ගොඩාක් මහන්සි වුණා ওই තත්ත්වයට එනකම්ම. මට දරුවෝ 5 දෙනෙක් ඉන්නවා. ඒ ළමයි 5 දෙනා අතරට මේ හාමුදුරුවෝ කියනවා ඇයි අම්මා මේ ළමයි 5 දෙනෙක් ඉන්නවයි කියන්නේ මාත් එක්ක 6යි නේද? මං කැමති නෑ මේ මාව රැක බලා ගන්න අම්මා මාව හදා ගන්න අම්මා කියන වචනේ කියනවට කියලා ඒ හාමුදුරුවෝ වක්‍රව මරණ තර්ජන කරනවා අපිට. මේවා ලෝකයා දැනගත්තාම මිනිස්සු කුපිත වෙලා මොනවා හරි කරාට අපිට කරන්න දෙයක් නැහැ. මම සිංහයා මම සිංහයා නිදාගත්ත සිංහයා අවදි වුණත් සිංහයා හිටගෙන හිටියා සිංහයා පරිස්සම් වෙලා ඉන්න අන්න ඒ විදිහේ තර්ජනාත්මක කතා කියනවා. ඥානදීප හාමුදුරුවෝම මැරයෝ යදවලා අපිව විනාශ කළා අපිට අපිව මේක කරේ මම නෙවෙයි සමාජය මේ අය ගැන කුපිත වුණා සමාජය ඥානදීප හාමුදුරුවෝ මැරයෝ වෙනවා අපිට අපි යන්නේන තැන් වලට වාහන වලින් යන්නේන තැන් බලනවා මෙන්න බලන්න මේ වැඩසටහනේ කියන කතාව ඒ නිසා දැනට අපි කරන ඉල්ලීම තමයි දැන්වත් මේ පාඩුවේ ඉන්න එහෙම නැත්නම් සිංහයා නිදාගෙන හිටියා සිංහයා රැකිසෙන්නල හිටියා සිංහයා අවදි වුණා සිංහයා ඒ නිසා ඔය 5 දෙනාටම ප්‍රසිද්ධිය අභියෝග කරන්නේ ඒ නිසා දැනට අපි කරන ඉල්ලීම තමයි දැන්වත් මේ පාඩුවේ ඉන්න ඔන්න බලන්න මරණ තර්ජන කරන ආකාරය. ගරු පොලිස්පතිතුමනි පේනවනේ මුන් මේ රටට රහතන් වහන්සේලා වගේ බණ කියනවා. හරි. එතකොට මුන්ගේ ධන බලය, මුන්ගේ ධනය, බලය පාවිච්චි කරලා මේ අහිංසක මිනිසුන් 2006 දී තමයි ගලිගමුවේ ඥානදීප හාමුදුරුවෝ මගේ මහරගම ගෙදරට ආවේ. ගෙදරට ඇවිල්ලා අපේ මහත්තයාගේ අනේ තාත්තේ මට පිට වෙන්න මට මරණ තර්ජන තියෙනවා මට ඉන්න තැනක් 2006 දී ඇවිල්ලා 2024 වෙනකොට නමක් හදාගෙන මුදල් හොයාගෙන ඉතින් 2024 දී ඉතලා ඔබතුමියලට කරදර කරන්න පටන් ගත්තා. 2006 දී මෙන්න අපේ ගෙදරට ආපු දැන් මම මේ මාධ්‍යට කියන්න ඕනේ දැන් මේ මහය හාමුදුරුවෝ ගැන කතා කරනකොට මේ මිනිස්යන්ට බනිනවා. හරිද? සත්‍ය කතාව ඊට වඩා වෙනස්. අපි විශ්වාස කරන කරු පොලිස්පතිතුමනි අපක්ෂපාතීව මේ අසරණ මිනිසුන්ට සහනයක් ලබා දෙයි කියලා. ඇත්තටම අපේ හාමුදුරුවනේ මේ ප්‍රශ්නේ මට කියන්න වෙන කෙනෙක් නැහැ. කියන්න වෙන අතක් නැහැ. ඥානදීප හාමුදුරුවන්ට පුළුවන් මාධ්‍යෙන් ඕනම බොරුවක් කියන්න. එදා කිරිබත්ගොඩ හාමුදුරන්ට විරුද්ධව දාපු පැමිණිලි මරණ තර්ජන තියෙනවා කියලා දාපු පැමිණිලි දිහා බැලුවාම අපේ මහත්තයා එදා රැවටුණා. අනේ පව් මේ හාමුදුරුවම බේර ගන්න ඕනේ කියලා අපි ඔක්කොම එකතු වෙලා තමන්ගේම පවුල කෙනෙක් විදිහට ගොඩක් උදව් උපකාර කරා. අවුරුදු 20ක් තිස්සේ උදව් උපකාර කරා. ඊළඟට මේ අද අපිට මේ කරන බොරු චෝදනා දිහා බැලුවම එදා කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන් වහන්සේටත් කරලා තියෙන්නේ මේ වගේ කන්න දීලා තියෙන මේ අම්මා මෙන්න බලන්න අපේ ජීවිතේ ඉතින් මේ
කරන සාසනික වැඩපිළිවෙල තුළ අපි අද රටේ යම් බණක් කියනවා නම් රටේ යම් වැඩපිළිවෙලක් කරනවා නම් මේ කරන වැඩපිළිවෙල තුළ අද මම රැකිලා ඉන්නේ සම්පූර්ණ ඉතින් මේ අම්මා ඒ අයියා මල්ලිලා ඒ පවුලේ දරුවෝ ටික ඉතින් ඇත්තටම අම්මට දරුවෝ 5 දෙනෙක් ඉන්නවා මම හිත මාත් එක්ක 6යි ඉතින් අම්මගේ කුසෙන් බිහි කරපු 5 දෙනයි මායි 6යි ඉතින් ඒ පුදුම බැඳීමක් තියෙන අපේ පවුලේ ඉතින් ඒ හැම දෙයකටම ඉතින් ඒ මල්ලිලා අයියා මේම කියන මේ හාමුදුරුවන්ට විරුද්ධව Facebook එකට YouTube එකට වීඩියෝ එකක් දාන්න බෑ. දැම්මොත් රිපෝට් ගහනවා. මේ කියන හැඟීමවත් කියනවට එතකොට හොඳ හාමුදුරු කෙනෙක් නම් එහෙම කරන්නේ නැහැ නේ.